අයිබෝවන් ටෙලිසෝන් YouTube නාලිකාවට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. පාටකුරුළු ටෙලිනාට්‍ය හෙට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඔන්න යාළුවනේ නිම්නාවි ගෙදරට යන්නේ හරිම හිතේ දුකෙන්. මොකද මේ වෙලාවේ කෙවින්ට හොස්පිටල් එකේ ඉද්දි හොඳටම අසනීපයි කියලා අංජනලා කියනවනේ. ඉතින් මේ කිව්මත් එක්ක ඇත්තරම නිම්නාවි හරිම දුකෙන් තමයි ගෙදර යන්නේ. එදා ගෙදර ගියාට පස්සේ නිම්නාවි හැම දෙයක්ම කල්පනා කරලා බලලා අවසානයේ තීරණය කරනවා ආපහු කෙවින්ව බලන්න එන්න ඕන කියලා. මොකද මේ වෙලාවේ ඇත්තටම නිම්නාවි හිතන්නේ කෙවින් ගැන. කෙවින්ව හොස්පිටල් එකේ දාලා එන එක ගැන නිම්නාවිගේ හිතේ කිසිම සතුටක් නැහැ. ඔය හේතුවත් එක්ක තමයි යාළුවනේ නිම්නාවි නැවත වතාවත් හොස්පිටල් එකට යන්නේ. හැබැයි නිම්නාවි හොස්පිටල් එකට යන විස්තරයක් ගැන කිසිසේත්ම අම්මට අප්පච්චිට කියන්නේ නැතුව ඉන්නත් වග බලා ගන්නවා. හොස්පිටල් එකේ කෙවින්ව බලන් ගියපු ආරංචිය පවා මේ වෙද්දි නිම්නාවි කියන්නේ නැහැ. ඇත්තටම මොකද දන්නවා අම්මයි තාත්තයි දෙන්නම මේ දෙයට අකමැති හින්දා. ඉතින් යාළුවනේ කොහොම හරි නිම්නාවි ඔෆිස් එකෙන් ඇවිදින් ඊට පස්සේ ගෙදෙද්දි කල්පනා කරලා ඊට පහුවෙනිදට හොස්පිටල් එකට කෙවින්ව බලන්න යනවා. ඉතින් හොස්පිටල් එකට කෙවින්ව බලන්න ගියාට පස්සේ තමයි නැවත වතාවත් නිම්නාවි බොරුවකට අහු වුණා කියලා රැවටෙන්න සිද්ධ වෙන්නේ. මොකද මේ වෙලාවේ නිම්නාවිට තේරුම් යනවා මේ පාරත් කෙවින් තමන්ව රවට්ටලා කියලා. ඇත්තටම මෙදා පාර නම් නිම්නාවිව රවට්ටන්න කෙවින් කිසිම දෙයක් කරේ නැහැ. මේ වෙලාවේ හැම දෙයක්ම කරේ අංජනයි සිඟිතීනේ. ඒ උනාට මේ දාසරෙත් මේ ප්‍රශ්නේ යන්නේ කෙවින්ගේ කරපිටින්. මෙච්චර දේවල් තොගයක් කරලත් අවසානයේදී නැවත වතාවක් තමන්ට බොරු කරා කියලා තමයි ඊට පස්සේ නිම්නාවි හිතන්න ගන්නෙ. ඉතින් ඔන්න අපිට මෙන්න මේ කොටස් හෙට කතාවෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා මේකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරන්න.